සුබ උදෑසනක් වේවා සියලුම ගොවි මහතුනි. මම මේ කොමඩු වගා කරන ගොවි මහතුන්ට පොඩි විස්තරයක් දෙන්න කතා කරලා මේ වීඩියෝ එක කරන්නේ. මම මීරකල් බයෝ ග්‍රීන් කියලා පොහොර තෙල් එකක් භාවිතා කරා මිරිස් වලට. ඊට පස්සේ මම ඒක භාවිතා කරන්න පටන් ගත්තා මගේ කොමඩු වගාවට. මට මිරිස් වලින් ඊටාම හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. සරුසා රස්සන්නක් ලැබුණා. මම මේක නැවතත් කොමඩු වලට භාවිතා කරා. මේ බාන මගේ කොමඩු වගාව. මේ තියෙන්නේ මේ රෙඩ් ඒෂියන් කියන කොමඩු ප්‍රභේදය මම වගා කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ එකලං ගෙඩි අල්ලලා තියෙනවා. තව දින 6ක් 7කින් වයි කඩන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙඩියක් තියෙනවා කිලෝ 5කට ආසන්න වගේ. තව දවස් 5ක් යනකොට තාත් මේ ගෙඩිය ලොකු වෙනවා. මේ බලන්න. තනිකර ගෙඩි තියෙන්නේ. සුපිරි කොර්තෙල්ලයක් මේ මීරකල් බයෝ ග්‍රීන් මම පාවිච්චි කරා. මගේ මිරිස් වලට සුපිරි අස්සන්න මට ලැබුණා. මම කොමඩු වලටත් මම හිතන්නේ හොඳ අස්සන්න ලැබෙයි කියලා හිතනවා. මේ විදිහට පළදාව තියෙනවා කියන්නේ මේ බලන්න. තනිකර මේ ඔය කොළ වලට වැහිලා තියෙන වලට පේන්නේ නැති ඇති. මේ තනිකරම ගෙඩි තියෙනවා. මේ ඔක්කොම ගෙඩි කිලෝ 5 4 5 වගේ ගෙඩි තියෙනවා මේ. රෙඩ් ඒෂියන් කොමඩු ප්‍රභේද මම හිටවලා තියෙන්නේ. මට මීට කලින් මගේ මෙහෙම කොමඩු ගෙඩි ලොකුනේ නෑ. මේ පොහොර තෙල්ලකින් පස්සේ තමයි මේ ගෙඩි ලොකුනේ මෙහෙම. මේ බලන්න ළඟ ළඟම ගෙඩි අල්ලලා තියෙනවා. තව දින 5කින් 6කින් වගේ කඩන්න පුළුවන්. මේ බලන්න මේ ගෙඩිය සාමාන්‍ය මේ තව ලොකු වෙනවා මේ දැන් අවසාන දවස් ටික දැන් තියෙන්නේ මේ වගාවේ. තව දවස් 5කින් මේ කොමඩු එක හොඳටම ලොකු වෙනවා මේ බලන්න තනිකරම ගෙඩි තියෙන්නේ මේ බලන්න. මම ඕගොල්ලන්ට පේනවා මේ වැඩි දුරක කැමරාව අරන් යන්නේ නැහැ මේ ෆෝන් එකේ කැමරාව අරන් මේ වැඩි දුරක් යන්නේ නැහැ මම මේ බලන්න ගෙඩියක් මේ ගෙඩිය සාමාන්‍ය කිලෝ 5කට වැඩි නේ. උස්සන්න බැරි ගෙඩි තියෙන්නේ. මේ බලන්න මේ පොහොර තෙල්ල ගැව්වට පස්සේ තමයි මෙහෙම ගෙඩිය අල්ලන්න ගෙඩි ලොකු වෙන්න හේතුවක් උනේ. මම කොමඩු වගේ ඇත්තට වැල් හැදුනෙත් නෑ මේ පාර මේ පස්සේ මීරකල් බයෝ ග්‍රීන් කියන පොහොර තෙල්ල ගැව්වට පස්සේ තමයි මේ විදිහට ගෙඩිය අල්ලන්න පටන් ගත්තේ. බලන්නකො මේ. මම වැඩි දුර යන්නේ නෑ මේ කැමරේ කරගෙන මේ ෆෝන් එකේ මේ ළඟම ඉන්නේ මේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ. මම අඩි 10ක් දුරට ආවේ නැත්නම් ගෙඩි 100කට එහා ඔයගොල්ලන්ට කැමරාවට අහු වුණා. මේ පොහොරගේ ප්‍රතිඵලය තමයි මේ. ගානක් නේ අන්න එක පාත් එක්ක යන්නේ මේ තනිකරම ගෙඩි තියෙන්නේ මේ බලන්න ගෙඩියක් කිලෝ 3කට 2කට එනම් වැඩි මේ රෙඩ් ඒෂියන් කොමඩු කියන ප්‍රභේදය මේ සුපිරි අස්සන්නක් මේ බලන්න තියෙන මම කොමඩු වගාව සම්පූර්ණ කොමඩු වගාව කොමඩු පේන්නේ ළඟටම යන්න ඕනේ ගෙඩි පේන්න අර කොළ වලට වැහිලා තියෙන ළඟට ගියන් පස්සේ හොඳට ගෙඩිය පළදාව පේනවා මේ බලන්න මේ මම වැඩි දුරක් යන්නේ නැහැ මේ තනිකර ගෙඩි